තවත් MCQ එකක් තමයි කතා කරන්න යන්නේ. ඒකට අදාළ රූප සටහන මෙතන දීලා තියෙනවා. අපෙන් අහනවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය මොකක්ද කියලා. ඒකට අදාළ උත්තර පහක් අපිට මෙතන දීලා තියෙනවා. පරිමිතිය හොයන්න පුළුවන්. පරිමිතිය කියන්නේ කොහොමද? වටේ දිගනේ. එතකොට මේ ආරය. එතකොට ඒකට අදාළ VG ප්‍රකාශයක් දීලා තියෙනවා R කියලා. එතකොට මේකත් ආරය. එතකොට ඒකත් R වෙන්නේ. පරිධියට L කියලා විජ්ජ පදයක් දීලා තියෙනවා. එතකොට මේක තමයි පරිමිතිය වෙන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රකාශ වලින් මෙහෙම උත්තරයක් නැහැ. එතකොට අපිට බැලුවොත් පරිධිය හොයන්න අපිට දීලා තියෙන සූත්‍ර 2πr කියලා එකක් දීලා තියෙනවා. අනිත් එක තමයි r θ කියන්නේ. එතකොට 2πr එක දැම්මොත් මෙතන 2πr එක දාලා ආදේශ කරන්න මෙතන උත්තර නැහැ. ආදේශ කරත් උත්තර නැහැ මෙතන. එතකොට r θ කියන එක දැම්මොත් θ r වගේ බීජ පද මෙතන තියෙනවා. එතකොට මේක දාලා බලමු අපි. එතකොට L කියන්නේ පරිධිය. L හොයන්න පුළුවන් අපිට r θ කියන සූත්‍රයෙන්. එතකොට මේ L වෙනුවට අපිට දාන්න පුළුවන් r θ. එතකොට 2r දාන r θ කියලා අපිට දාන්න පුළුවන්. එතකොට මේ දෙකේම r පොදුයි. එතකොට r එළියට අරගෙන 2 ධන θ කියලා සූත්‍රයක් අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේකෙන් අපිට පුළුවන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයාගන්න. මේ උත්තරයක් මෙන්න මේ හතරවෙනි උත්තරේ තියෙනවා. එතකොට අපිට හතරවෙනි එක මේ ප්‍රශ්නෙට අදාළ උත්තරය විදිහට ගන්න පුළුවන්.